ක්‍රීඩා පිටිය වෙතට රවිදු 17යි 13යි 17යි 13යි මේ වන විට ලකුණු 4ක් ඉදිරියෙන් මේ වන විට ලකි සෙවන් ක්‍රීඩකයන් ඉදපාද යොමු කිරීමක් ලබා ගැනීම සාර්ථකයි ඔසවාදෙනෝ සබන්දු ග්‍රාහකයා විතර ග්‍රාහකයා කිල්ලන්නේ වර මධ්‍ය කලාපයට දැන් රුවන්වැල්ල ක්‍රීඩකයන් මදක් මන්දගාමී ක්‍රීඩා ක්‍රීඩකයන් ඉදපාද යොමු කිරීමක් පසු කලාපයෙන් ලබාගත් පන්දුව නිදල්ලේ බාර කරන්නේ ලකි සෙවන් කණ්ඩායමට ආහාරය සාර්ථකයි දැන් රුවන් යොමු කරමින් ලකුණක් ලබාගෙන ලකුණු 11යි 9යි ලකුණු දෙකක් මේ වනට ඉදිරියේ 11යි 9ක් ලෙස සාර්ථක ලබා ගැනීමක් රුවන්වැල්ල ක්‍රීඩකයාගෙන් වේගවත් කාර්යයක් කෙලවන්නේ ක්‍රීඩා පිටියේ වෙතටද ක්‍රීඩා පිටියේ 3යි ප්‍රදේශයේ 12 වන ලකුණයි ලකුණු පූර්වයේ සමාන කරන්නේ සුදානම් දෙනේ පන්දු පිළිගැනීම සඳහා හොඳ පන්දු ලබා ගැනීමක් ඔසවා දෙනවා සාර්ථක ප්‍රහාරයක් කර එල්ල කරන්නේ ලකි සෙවන් ක්‍රීඩකයා වැළැක්වීමට තමයි ලකුණු තත්ත්වයේ ලකුණු කැඳවනවා නැවතත් අංක 6 සහ අංක 1 අතර ක්‍රීඩක ආදේශනය ලබා ගන්නේ රුවන්වැල්ල කණ්ඩායම. පහරට පහර තරගයක් හරින්නේ නැහැ දැන් ලකි සෙවන් ක්‍රීඩකයන් දිනචේනා දක්ෂාත්මක කරනවා ඉදිරිපස කලාපී 14යි 13යි 14යි මේ වනට ලකුණු තත්ත්වය හොඳ පන්දු ලබා ගැනීම හොඳ ප්‍රහාරයක් සුරේෂ් ක්‍රියාත්මක කරනවා දැන් සාර්ථකයි තවත් ලකුණක් ලකි සෙවන් කණ්ඩායමට එකතු වන්නේ දිත්ත වැළැක්වීම මග 3යි රුවන්වැල්ල 13යි ලකි සෙවන් 15යි අද වැළැක්වීමක් ක්‍රියාත්මක කරන්නේ දැන් ලකුණු පූර්ව රුවන්වැල්ල කණ්ඩායමේ නැවතත් ගීත් හොඳ පන්දු යොමු කිරීමක් ලබා ගැනීමේ අස්මිතගේ ඉහළ ප්‍රහාරයක් එල්ල කරන්නේ ඉදිරිපස කලාපයෙන් අංක 7 ක්‍රීඩකයා සුරේෂ් 7යි 5ක් වශයෙන් තමයි ලකුණු තත්ත්වය සඳහන් වෙන්නේ එවර සාර්ථක ලබා ගැනීමක් ඔයාලත් රාශි කරගන්නවා එවර සෝසේ 7යි 5ක පිටිදී තරගේ ලකුණු යොමු කිරීමට අංක 18 13යි 12යි තවමත් අර එක් ලකුණේ පරතරේ රඳවාගෙන තිබෙන්නේ ලකි සෙවන් ක්‍රීඩකයන්. මෙතනට ගැනීම ඉස්සා දරුවා රුවන්වැල්ල ක්‍රීඩකයා කෙසේදත් ජයග්‍රහණ ලකුණක් පමණ අවශ්‍යයි ලකි සෙවන් කණ්ඩායමට. රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමේ ක්‍රීඩකයා සාර්ථක පන්දු පිළිගැනීමක් උවර සාර්ථක ආවරණයක් නමුත් හානියක් නැහැ. වැඩි වාසිය දැන් රුවන්වැල්ල කණ්ඩායමට කැඳවනවා. පසු පෙරක කලාපයේ ක්‍රීඩකයා පන්දු ප්‍රහාරයකට යොමු නොවි පන්දුව ස්ථානගත කිරීමටයි ඔහු උත්සාහ කළේ නමුත් ඒ ප්‍රතිඵලය වන්නේ රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමට